කොහොමද යාළුවනේ ඔයාලා හොඳින් නේද? ඔන්න මම අදත් ඔයාලට ලස්සනම ලස්සන වීඩියෝ එකක් එකයි ආවේ. ඔයත් පිග්මන්ටේෂන් වලින් වද විදින එක්කෙනෙක් නම් මේ වගේ ලස්සන ග්ලෝ ස්කින් එකක් එයාගෙන පැහැපත් හමක් ඔයාට ලබා ගන්න නම් එන්න මේ වීඩියෝ එක ඇතුළට. ඔන්න අවශ්‍ය කරන දේවල් අපිට කැස්ට්‍රෝල් ඔයිල් එඬරු තෙල් ටිකක් උවමනා වෙනවා, අල ගෙඩියක්, කෝන් ෆ්ලවර් පිටි ටිකක්, ඇලෝවේරා ජෙල් ටිකක්, මී පැණි ටිකක්, ඊට පස්සේ ඔන්න විශේෂම දේ තමයි මුල්තානි මෙට්ටි. මේක ඉතින් ඔයාලට ඕනම බෙහෙත් කඩවල් වලින් ඔන්ලයින් වලින් ඔයාට ලබා ගන්න පුළුවන් මුල්තානි මෙට්ටි. හරි රයිට්. ඔන්න අලගෙඩිය හොඳට හොදලා ඊට පස්සේ මේ විදිහට ග්‍රේඩ් කරගන්න ඕනේ. ඔන්න මම ග්‍රේඩ් කරගෙන ආවා. ඔන්න මේ විදිහට බෝල් එකට දාලා ඊට පස්සේ අපිට පොඩි වැඩක් තියෙනවා. මේ අලගෙඩියේ පෙරා ගන්න ඕනේ. ඒ කියන්නේ අල එකේ ජූස් ටික විතරක් තමයි අපිට ගන්න වෙන්නේ. මේ වගේ පෙරන එකක් තියලා අපි අල ග්‍රේඩ් කරගත්ත ටික මේකට හලාගෙන අල ජූස් ටික විතරක් අපි ඔන්නයි ගන්නයි යන්නේ. පිග්මන්ටේෂන් වලට ගොඩාක්ම හොඳ සුපිරිම දේ තමයි මේ අල වලින් එන ජූස් එක අපි ගන්නවා. ඊට පස්සේ අලවල පවුඩර් එක ගන්නවා. අල ගෙඩිය පිටින්ම ෆේස් පැක් හදනවා. මේ හැමදේම අල වලින් පිග්මන්ටේෂන් හරි. ඔන්න පෙරාගත්ත මම රොඩු ටික විසි කර ගන්නවා. රයිට්. ඊට පස්සේ ඔයාට පේනවද මොනතරම් ජූස් ගොඩක් ඇවිල්ලා තියෙනවද කියලා. දැන් ඒක පැත්තකින් ඔහොමම විනාඩි 10ක් විතර තියමු. හරි. ඔන්න ඊට පස්සේ විනාඩි 10ක් ගියාට පස්සේ ඔන්න මේ විදිහටයි අපට අල ජූස් එක එන්නේ. කහට පිපිලා තියෙනවා පේනවද? දැන් ඒ වතුර ටික හිමින් සීරුවේ අපි පෙරා ගන්න ඕනේ. ඔයාලට පේනවද මේ මණ්ඩියක් වගේ ඇවිල්ලා තියෙනවා. ඒ තමයි අලවල තියෙන සුපිරිම දේ. දැන් ඔන්න ඒක මම වතුර ටික හොඳටම පෙරා ගත්තා. දැන් පේනවද? ඔය විදිහට එන්න ඕනේ. මේ අල ජූස් එක මම එහා පැත්තකින් තියෙනවා. රයිට්. අපිට අවශ්‍ය ටිකනේ දැන් අපි ගන්න ඕනේ. ඔන්න ඊට පස්සේ අපිට උවමනා වෙනවා මී පැණි. මී පැණි ඉතින් මේ වගේ ලස්සන හමක් තියාගන්න, හොඳ මොයිස්චර් එකක් කරගන්න මොනතරම් දේවල් මී පැණි වල තියෙනවද? මම කියලා දීලා තියෙනවා හොඳ මී පැණි ගන්න. ඉතින් ඕක කරනකොට අයියෝ මෙහෙ වහිනවා ඉවරයක් නැහැ. ඔයාලගේ පැත්තත් මේ දවස්වල නම් වැස්ස ඇති. පේනවද කොළ පාටයි මගේ ගස් ටිකත් මගේ මල් පැල ටිකත් හරිම ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හරි ආසයි ගේත් ලස්සනට තියාගන්න, මල් පැලත් ලස්සනට තියාගන්න. ඒක වගේම මමත් ලස්සනට ඉන්නත් මගේ යාළුවා ඔයාලවත් ලස්සනට තියාගන්න හරිම ආසයි. කතා කරන වැඩියද මන් දන්නේද? හරි. ඔන්න මේ පැණි ටික අපේ මේ අල පවුඩර් එක කියන්නේ අල ඒකට මොනවද කියන්නේ ක්‍රීම් එකක් කියලා කියමු නේද? අල ක්‍රීම් එකට ඔන්න මම දැන් මේ පැණි එකතු කරගන්නයි යන්නේ. හැඳි භාගයක් විතර එකතු කරගත්තා නම් ඇති. මොකද මගේ අද අලවල ඒ ක්‍රීම් එකේ පවුඩර් එක පොඩ්ඩක් ආවේ. මොකද අල බෑවයි මම දැම්මේ. ඒ හින්දා. හරි. ඔන්න මේ පැණි ටිකත් මේ විදිහට එකතු කරලා ඊට පස්සේ අපි එකතු කරගන්න යන ඉන්ග්‍රීඩියන්ට් එක මොකද්ද? කැස්ට්‍රෝල් ඔයිල්. මේක ඉතින් දන්නවනේ කොහොමද කියලා. මේක නම් මට නම් නැතුවම බැරි එකක්. මොකද ආයුර්වේදයේ අපේ හැම දෙයකටම අපට අනිවාර්යෙන් අවශ්‍ය වෙන මේ කැස්ට්‍රෝල් ඔයිල් එඬරු තෙල්. ඔන්න ඒකෙනුත් හැඳි භාගයක් විතර මම එකතු කරගන්නම්. රයිට්. ඔන්න ඒකත් දාගත්තා. දැන් සුපිරිම දේවල් ටිකක් එකතු කරලා තියෙන්නේ. ඉතින් තවත් තියෙනවා. ඔන්න ඊට පස්සේ අපි කෝන් ෆ්ලවර් හැන්දක් එකතු කරගන්න. මොකද මේක ෆේස් පැක් එකක්නේ. ඒ හින්දා කෝන් ෆ්ලවර් හැන්දක් එකමාරක් විතර එකතු කරගත්තා නම් හරි. රයිට්. ඊට පස්සේ තමයි අපේ කියන්නේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක මුල්තානි මෙට්ටි. මේක තමයි ගොඩක්ම හොඳයි. මොකද ඉස්සර කාලේ මම නම් අහලා තියෙනවා ඉන්දියාවේ රජබිසවරු පාවිච්චි කරන්නේම මේවල. ඉතින් අපිත් පාවිච්චි කරලා බලන්න ඕනේ කියලා හිතන තමයි මම මේ ඔයාලටත් කියලා දෙන්නේ. රයිට්. ඔන්න මුල්තානි මෙට්ටිත් හැඳි දෙක තුනක් දාගත්තා. ඊට පස්සේ ඉතින් ඇලෝවේරා ටිකක් අවශ්‍ය නම් පමණක්. ඒ කියන්නේ මේ දැන් අපි කඩෙන් ගන්න හින්දා සමහර කටට නැති වෙන්නත් පුළුවන්. අවශ්‍ය නම් පමණක් එකතු කරගන්න මම එකතු කරගත්තා. රයිට්. මුල්තානි මෙට්ටි පොඩ්ඩක් මැටි જાතියක්නේ. ඒක පොඩ්ඩක් මේ විදිහට අපිට මික්ස් කරගන්න බෑ. හරි අමාරුයි. හයිය ගතියක් වෙනවා. ඊට පස්සේ මම අරන් තියාගත්තනේ. හරි අපි මේ මොකද අලවල අර
උඩින් තිබුණ ජූස් ටික ඔන්න දැන් අපට ප්‍රයෝජන වුණා. දැන් මේ ටික අපට දිය කරගන්න, ඒ කියන්නේ පැක් එකක් වගේ හදාගන්න ඕනේ. රයිට්. ඉතින් යාළුවනේ මගේ වීඩියෝස් ඔයා බලනවද? මම දන්නවා ගොඩක් කට්ටිය බලනවා. ඒකනේ මෙච්චර කට්ටිය මායක එකතු වෙලා ඉන්නේ. කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න රයිට්. මම මේ විදියට මගේ මූණට ගා ගන්න පුළුවන් විදිහේ ප්‍රමාණයට තමයි මේ පැක් එක හදාගත්තේ. දැන් නම් මගේ channel එකට ගොඩක් කට්ටිය එකතු වෙනවා. මොකද වීඩියෝස් බලලා දැන් නම් නිකන් යන්නේ නැහැ. මම දන්නා හැමෝම subscribe කරගෙනම තමයි යන්නේ. Thank you. right. ඔන්න අපේ පැක් එක දැන් ලෑස්ති. දැන් අපි මොකද කරන්නේ? මේ හොඳට අපේ මූණ අත් බෙල්ල හොඳට හොදගන්න ඕනේ. හොදගත්තට පස්සේ මේ විදිහට මේ පදමට තියාගත්ත නම් ලේසි. මදි නම් අපිට තව ටිකක් අර ජූස් ටිකෙන් mix කරගන්න පුළුවන්. හොඳට මූණ හොදලා ඔයාට මූණේ බෙල්ලේ අත්වල මේ විදිහට ඔයාට ඇප්ලයි කරගන්න පුළුවන්. වයස් ભેදයක් නැතුව ඕනම කෙනෙකුට මේක පාවිච්චි කරගන්න පුළුවන්. මේ විදිහට මූණට බෙල්ලට ඔයා ඇප්ලයි කරලා තියාගෙන විනාඩි 20ක් ගියාට පස්සේ ඔයාටම තේරෙයි කොහොමද කියලා. තද ගතියක් පොඩ්ඩක් එනවා. මොකද මැටි වගේ හයි වෙනවා. මම මේ ඔයාලට පෙන්වන්න ඕන හින්දා බේලෙන්ටත් කලින් ඔන්න මම මේ විදිහට පිහදානවා. ඔයාට බලා ගන්න පුළුවන් ඒ වෙලෙම වෙනස. පේනවද කොහොමද කියලා. මේක හයි වුණා නම් ඒ කියන්නේ මූණට හොඳට උරා ගත්තා නම් මීට වඩා හොඳ ග්ලෝ එකක්. ඒ කියන්නේ මූණ හොඳ ස්කින් එක හොඳ ලස්සන කලර් එකක්. අපේ තිබෙන අර පරණ පැචස් පිග්මන්ටේෂන් පේනවද? මගේ නහර හිටන් පේනවා. ඇතුලේ කොළ පාට හිටන් පේනවා. ඒ කියන්නේ ඒ තරමට හොඳට ග්ලෝ එකක් ඔයාට ගන්න පුළුවන්. පිග්මන්ටේෂන් වැඩි තියෙන කට්ටිය සතියට දෙපාරක් කරන්න. එතකොට ඔයාලට තව වැඩි හොඳ, ඒ කියන්නේ හොඳ ස්කින් එක ලස්සන විදිහට පැචස් සේරම යන්න, පිග්මන්ටේෂන් අඩු වෙන්න, කළු ලප නැති වෙන්න මේ හැම දෙයකටම හොඳ ෆේස් පැක් එකක් ඔන්න මම අද අරගෙන ආවා. හරි යාළුවනේ ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙනකන් කට්ටියම පරිස්සමින් ඉන්න. ටේක් කෙයාර්. බයි බයි.